ඔන්න ඉතින් අද ගෙනාවා සෝෆියා දෙවෙනි කොටස. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙනම යන්න. විවේක කාලයයි. කොහොමද මම සෝෆියා හඳුන ගැනීම සතුටක්. කොහොමද සෝෆියා? අපිට ඕව දැනගන්න ලැබුණා. ඔයාට දෙන්නව කුමාරිකාව නේද? මල විකාර. ඔන්න බලාගෙන. ඔයා විතරක් සෙල්ලම් කරාම හරිද? ඔයාගේ සහෝදරයට අර උන්චිල්ලාව පදින්න කියන්නේ නැද්ද? ඔයා එක පෙන්නුවත් හොඳ නැද්ද? එයාත් සෙල්ලම් කරන්න ආස ඇතිනේ. හරි මං පෙන්නන්න. ඉතින් පෙන්නන්න. එහෙනම් මේ බෝලේ බලා ගන්නකෝ. සෝෆියා මම ඔයාට මායා උන්චිල්ලාවක් පෙන්නන්න සෝෆියා. මම මේක කොහමද පදින්නේ ඉතින්? උන්චිල්ලාව ඉඳගෙන හයියෙන් අල්ල ගන්න සෝෆියා. ඕක මායා උන්චිල්ලාවන් ඉබේම පැද්දෙනවා. බය වෙන්න එපා සෝෆියා. අනේ ඒක හරිම ෂූට් කනේ. ඒක පොඩ්ඩක් හයියෙන් යනවා වගේ. අනේ මේ මොකද බලන් ඉන්නකො වෙනද? වේගය වැඩි වගේ නේද? අනේ මේක නවත්තන්න. අනේ නවත්තන්න. අයියෝ. ඔය හොඳින්ද සෝෆියා? අයියෝ. ඉන්න සෝෆියා මං ඔයාට උදව් කරන්නම්. එන්න. ස්තුතියි. මගේ ඇඳුම් හොඳටම තෙමිලා මං යන්නම්. සෝෆියා ඉන්න. ඔයා නම් මාර සහෝදරයෙක් තමයි. මං ඒක හිතලා කරේ නෑ. අයියෝනේ මටම මෙහෙම වෙන්නේ. මගේ ඇඳුනුත් තෙමිලා. දැන් ඉතින් මාලිගාවට යනකම් මෙහෙම ඉන්න බෑ. මේ කොහෙද මේ? කුරුල්ලේ කෑ ගහනව නේද? මේ පැත්තෙන් තමයි සද්ද ඇහෙන්නේ. කො බලන්න. ආනේ මේ කුරුළු පැටියෙක් නේ. රෙයිනේ කුරුළු පැටියගේ අම්මා නේද? මං හිතන්නේ කුරුළු පැටිය වැටිලා. උඩින් තියන්න ඕනේ. ආයේ දඟ වැඩ එහෙම කරන්නේ නෑ. අම්මත් එක්ක ඉන්නවනේ. ඇයි මේ මාළු මෙච්චර දිලිසෙන්නේ? හරි පුදුමයි. මං යනවා කුරුළු පැටේනේ. පරිස්සමෙන් ඉන්න. ස්තුතියි කුමරියනි. මොන හරි වුණාද මට? වෙන්න බෑ. ඔන්න අද දවසේ පාසලේ සේනේ මාවිය. සෝෆියා මාත් එක්ක තරහ වෙලා. සෝෆියා ඉන්න. සෝෆියා දවස කොහමද? හොඳින් වුණාද? හොඳයි. මට ඔයාට දෙයක් පෙන්වන්න තියෙනවා. චන්ද මාත් එක්ක. ඔයා මේක බලලා පුදුම වෙයි. මේක මගේ කාමරය. මැජික් කාමරය. යමුද බලන්න. පුදුම හිතෙන දේවල් තියෙන්නේ එතන. හරි ලස්සනයි. මෙතන ගොඩක් කරවලයිනේ. බය වෙන්න එපා. මාත් එක්ක එන්න. මෙතන ටිපන්දමක්වත් පත්තු කරලා නැත්තේ? ඕන් එහෙම බලා ගන්න. දැන් හරිනේ. මේ ඉන්නේ මගේ සුරතලා. බලන්නකෝ. එයාට බය වෙන්න එහෙම එපා. මෙතනද ඔයා මැජික් පුහුණුවීම් කරන්නේ? ඇත්තටම හරි පුදුමයි. හරි ආසයි මාත් මේවට. මේ පොතේ මොනවද තියෙන්නේ? මේක ඇත්තටම සෝෆියා කුමරියා මේක සතුන්ට කතා කරන්න පුළුවන් මැජික් එකක්. ඕක මන් දැන් හදා බලන්න යන්නේ. ඒත් ඔගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මැජික් එකට අඩුපාඩුවක් විදියට තියෙනවා ලස්සන මාලයක්. මේ වගේ නේද? ඕන්න හරි සෝෆියා කුමරියා ඔන්න ඔය වගේ මාලයක් තමයි මට ඕනේ. ඔයාට පුළුවන් ද ඕක දෙන්න මට? මැජික් එක කරලා මං ආයෙ දෙන්නම්. මට මේක දෙන්න බෑ. ඉවරෙච්ච ගමන් මං ආයෙ ඔයාට දෙන්නම් කුමරියනි. සමාවෙන්න. මට මේක නම් දෙන්න බෑ. පිය රජතුමා මට මේක දුන්නේ. මට මේක නම් දෙන්න බෑ. හරි ඔයා හිතලා බලන්නකෝ. කමක් නෑ. දැන් රෑ වෙලා. ඔයාට දැන් යන්න පුළුවන්. ඔයා හිතලා බලලා මට කියන්න. එහෙනම් සුබ රාත්‍රියක් කුමරියනි. සුබ රාත්‍රියක්. වැඩේ හරි ගියෙත් නෑ.
ඉතින් තවත් අලුත් දවසක් උදා වුණා. කවුද මේ? ඔයාලා කොහොමද කතා කරන්නේ? මේ මොනවද ඔයා කියන්නේ? එහෙම කොහොමද වෙන්නේ? අනික ඔයාලා කොහොමද කතා කරන්නේ? මං හිතන්නේ මේ මාළි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. කොහොමද එහෙම මාලිකාවේ හැමෝම ගල් වෙන්නේ? මම දැන් මොකද කරන්නේ? අර නපුරු මායාකාරයා තමයි හැමෝම ගල් කරලා තියෙන්නේ. ඔයාට විතරක් පුළුවන් මේක බාරගන්න. කොහොම හරි අපි ආඩ උදව් කරමු. හරි මගේ හාපැටියෝ අපි කොහොම හරි එයාලව බේරගමු. ඔයාලා මං එක්ක ඉන්නවනේ. අපි කොහොම හරි වැඩේ කරමු. අපි අංකෝ මොන හරි කරන්න බලමු. මට මේක තනියෙන් කරන්න බෑ. රාජකුමාරියකින් උදව් ගන්නම වෙනවා. ඒත් මට එයා උදව් කරයිද? මට උදව් කරන්න කුමරියනි. මේ බලන්න කුමරියනි. ඔක්කොමල්ල ගල් වෙලා තියෙන්නේ. අනේ මෙහෙම උනේ කොහමද? එහෙම වෙන්න විදියක් නෑනේ. අර නපුරු මායාකාරයා තමයි. අපි දැන් මොකද කරන්නේ සෝෆියා? අපි මේ හැමෝම නිදහස් කරගන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නැහැ මෙලෝ දෙයක්. ඔයාම කියන්නකෝ සෝෆියා. මට මෙහෙම අදහසක් තියෙනවා සහෝදරී. අපි ඒක කරලා බලමුද? අපි මුලින් මැජික් කාර්යයේ පොත ගමු. ඒ පොතේ නම් මොන හරිම දෙයක් තියෙන්න ඕනේ. හරි සෝෆියා අපි එහෙම කරමු. දෙන්නම එකතු වෙලා අපි ඒ වැඩේ කරමු. නපුරු මායාකාරයට හොඳ වැඩේ. අනිත් අයට නපුරුකම් කරනවට එයත් ගල් වෙලා. ඒක නම් ඇත්ත සහෝදරී. මෙතන තමයි අතුරු තියෙන්නේ. මාව උස්සන්න පුළුවන්ද? හරි ගත්තා. හරි මගව. අර ඉන්නේ මායාකාරයාගේ සුරතලා නේද? එයා ගොඩක් දරුණුයි වගේ සෝෆියා. අපි මොකද කරන්නේ? කලබල වෙවි ඔහම ඉන්නකෝ. මට යාළුවෝ ටිකක් ඉන්නවා. යාළුවා අපිට උදව් කරයි. මෙයාලා කොහොමද සෝෆියා අපිට උදව් කරන්නේ? සෝෆියා ඔයා යන්න ඉක්මනට එළියට යන්න සෝෆියා. මෙයාව මේක ඇතුළට දාමු. අපි මෙයාව බලන්න සෝෆියා. මැජික් එක කොහෙද තියෙන්නේ? නෑනේ. කොහොම හරි හොයා ගන්න ඕනේ සෝෆියා. ඒක අත්තඩියක් කියලා කොහෙද මැජික් මන්තරේ තියෙන්නේ? ඔයාලා නම් ඒක හොයාගන්නව බොරු. ඒක තියෙන අතර නෙමෙයි. ඒක තියෙන්නේ පින්තූරේ ගාව. මොන පින්තූරේ ගාවද? ඊන පින්තූරේ ගාව තමයි තියෙන්නේ. ඔයාලට හොයාගන්න බෑ. හරි මට තේරුණා. මන් දන්නවා තියෙන තැන. කුමරියට කොහොමද මං කියපු දේ හවුනේ? එන්න යමු අපි. ඕනේ තාත්තඩිය. අනේ කුමරියනේ වාගේ ගාවමීරුනේ කොහමද? ගොඩක් කිරලා නේද? ඒකට කමක් නෑ සෝෆියා. ඉන්න මං ඔයාට මහලා දෙන්නම්. එන්නකෝ. හරි. ස්තුතියි සෝෆියා. දැන් හරි අපි යමු. දැන් කොහොමද මේ මැජික් එක කියවන්නේ? කොහොමද ඒක කරන්නේ? මට හිතා ගන්න බෑ. බය වෙන්න එපා සෝෆියා. ඔයාට පුළුවන්. ඔයාව විශ්වාස කරන්න. අපි කොහොම හරි ඒක කරමු.
සෝෆියා කුමරිය ඔබට ස්තුති. එන්න අපි නටමු. ස්තුතියි පියාණනි. ඔක්කොම විනාශ වුණා. සමාව වෙන්න සෝෆියා, හිතල කරේ නෑ. ඒකට කමක් නෑ පියාණනි. මෑණියනි අපිත් නටමුද? කුමරුනි සෝෆියා මං ඔයාට ගොඩක් ආදරේ. මාත් ආදරේ පියාණනි. කුමරියනි එන්න. ඔන්න ඔහොමයි සෝෆියා කුමරියගේ කතාව අවසන් වුණේ. ඉතින් ගිහින් එන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.